Good morning guys. ඉතින් ඔන්න අපි දැන් ඉන්නේ මීගම බස් ස්ටෑන්ඩ් එකේ. අද අපි යන්නේ සිරිපාද වලින්. ඉතින් මගේ තුන්වෙනි සිරිපාද වන්දනාව. අපි කලින් දෙපාරම ගියා එහෙනම් හැටන් වලින්. හැටන් නල්ල දන්නේ. අපි මේ පාර අපි යන්නේ මේ කුරුවිට රත්නේ. ඉතින් මෙතන කිලෝමීටර් 14ක් තියෙනවා. ඉතින් අපේ මේ පාර නඩේ 5 දිනක් යනවා. කලින් බ්ලොග් එකේ හිටපු කට්ටියම තමයි ඔක්කොම වගේ. පොලිස් කට්ටිය කියලා නැහැ මම හිතන්නේ මට මතක විදිහට අපි බලමු එහෙනම් ඒගොල්ලෝ දැන් මීගමෙන් මායි අපේ මල්ලි අපේ සෙන්ටර් යනවා ඊට පස්සේ අපේ පන්සිලෝයි සමිතයි තුන් දෙනා මිනෝගුඩි සෙට් වෙනවා බස් එකට ඉතින් අතන නවත්තලා තියෙනවා වතුපාට බස් එක දෙන්න මෙතන තියෙන එක කතරගම බස් එක තමයි යන්නේ ගිහිල්ලා කුරුවිටින් බැහැලා එතනින් තව බස් එක යන්න ඕනේ අඩවිකන්දට ඉතින් ඔහොම තමයි ජර්නි එක වෙන්නේ ඉතින් එහෙනම් අපි යමු එහෙනම් සෙට් ලයින් බ්ලොග් එකත් එක්ක ඉදිරියට යමු නඩේගුරා ඉන්න යෝ සමිත් බය වුණා ගන්න දැන් අපි මොකද්ද කරන්නේ සුත් කරන්නේ නැහැ නගින්න යන්නේ ගයිස් ඔන්නේ නම් අපේ සිරිපා කරනවා පටන් ගන්න යන්නේ කුරුවිට රත්නපාරෙන් දැන් තමයි ගමන පටන් ගත්තේ කට්ටිය ඉස්සර යනවා මම පිටිපස්සෙම බලමු අපිට කිලෝමීටර් 12ක් 14ක් වගේ යන්න තියෙනවා කැලෑ පාරක් කුරුවිට රත්නපාර ඔයගොල්ලෝ ගිහිල්ලා ඇති අනිවාර්යෙන් බලමු මාත් ෆස්ට් ටයිම් මේ පාරෙන් යන්නේ එහෙනම් අපි යන් ඉස්සරහට guys ඔන්න අපි ජම්බෝ ගහට අම්බලම ගාට ආවා අපිට හම්බෙන පළවෙනි අම්බලම මේ ඉතින් ඔන්න අපි ආවා රට බලන ගලගාවට. ඉතින් රට බලන ගලගාවට කියන්නේ මෙතනට කොළඹ නෙළුම් කුළුණ වරාය ඒ වගේ තැන් පේනවා. ඒත් මෙතන මීදුම වැඩි අපි ගිය දවසේ ඉතින් ඒකත් එක්ක ඒ දවසේ අපිට ඒක බලා ගන්න බැරි වුණා. ඉතින් ඇත්තටම කියනවා මේ අපි ගියේ මාර්තු 9 වෙනිදා. ඉතින් දැන් අපි ගිහිල්ලා ඉන්නේ බාගැද්දුව. බාගැද්ද නෙමෙයි. දැන් 3 මාට විතර හවස වෙලාවට පිටා මීදුව වෙලා පංකු බ්‍රෝකින් වෙලා අපි නඩේගුරාවේ තව කොච්චර දිනවද? ඔබ දාන්න එපා. තව කිලෝමීටර් කොච්චර දිනවද? දාමන්සි දැන්. තව කොහමද කිලෝමීටර් 8ක් 9ක් ඊට වැඩි වෙන්න පුළුවන්. කොහමද දැන් එන්නේ මීදුමත් වැඩි වෙනවා. තව පොඩ්ඩක් යද්දි වැස්සක සෙට් එකේ. එහෙනම් අපි යමු උඩමලෝ කරමු. ගයිස් අපි ඉස්සාන කරනවා රේන් කෝට් එකක් දාගත්තා කට්ටිය. මොකද දැන් පොඩි පොදක් යාගෙන එන්නේ අපි ඉක්මනට යනවා තුම්මෝදර ගාවට. තුම්මෝදර කියන්නේ
සීත ගඟුල ඊට පස්සේ මට මතකයි කුරු ගඟ ඊට ඔක්කොම එකට එකතු වෙන තැන තමයි තුම්මෝදර කියන්නේ. පොඩ්ඩක් තියෙනවා තුම්මෝදරට කට්ටිය උඩට කතා කරලා තමයි ඔබ මාන්දරේ නාන්නේ නැද්ද? ගායිස් ඔන්න කට්ටිය නම් සීත කඟුලෙන් නාලා එහෙම දැන් ලෑස්ති ඊළඟ දෙකට කරුණා කරන්න මේ වෙද්දී කිලෝමීටර් 17ක් තිබ්බ 14 මම හිතන්නේ භාගයට වඩා මේ වෙද්දී ඉවරයි. තවත් භාගයක් ඒ වගේම තියෙනවා. එතනින් තවත් කිලෝමීටර් දෙකක් අපිට තියෙනවා රත්නපුරා පාරට. රත්නපුරා පාරෙන් උඩට යන්න කිලෝමීටර් දෙකක් තියෙනවා. එතකොට කිලෝමීටර් 5ක් මේ පාරෙන් තියෙනවා. ඉතින් දැන් යමු එනම් දැන් අපි සාට කරුණා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනින් අපි නඩේ ගුරා එනවා අපි යමු. ගයිස් මේ දෙන්නේ සීත කඟුල. මෙතන තියෙනවා කම්බියක් දාලා තියෙනවා අපිට ඉස්සර එකට වෙන්න තිබ්බ එතනින්. දැන් මෙතන පාලමක් හදලා තියෙනවා. ඉතින් අපි මෙතනින් නාලා කරලා පිනිස් විදිහට නිසා අපි මෙතන යන බැලුවේ. මෙන්න මෙතන තියෙනවා කළු වල. මෙතන තමයි තුම්මෝදර කියන්නේ අතනින් එක ගඟයි. මෙතන එක ගඟයි. මෙතන සීත කඟුල සෙට් වෙලා. මෙතන ඇත්තට කියනවා පට්ට ගැඹුරු කන්න බැලුවට පේනවා. කළුම කළුවේ කියන්නේ මාරම ගැඹුරුයි මෙතන. ඉතින් ඔයගොල්ලෝ කොහෙන්වත් එහෙට යන්න හදන්න එපා. මේ මෙතන පොඩි ගහලා තියෙන්නේ. ඉතින් අපි යන් එනන් ඉස්සරහට අපි බලමු බ්ලොග් එක. පූලෙත් යන්න ගාන ඉදනවා. ආයි නඳුද. අත මන්දු ආයි ආවද? guys, ඔන්න දැන් අපි ආයෙත් කරුණාව පටන් ගත්තා. තව කිලෝමීටර් 7ක් ඉතුරුයි තව. දැන් අපි යනවා පැයකට වැඩි ස්ටොප් ගන්න සීත කඟුල ගන්න. දැන් අවසානයි. අපේ කළුවර ටිකෙන් දැන් බහ මාත් විතරින් හවස. කියන යනවා. එහෙනම් බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. Cuma kali ni. Menteri ibu budak.
ගයිස් ඔන්න දැන් අපි මැදහින් අම්බලමට ආවා. මම හිතන්නේ මෙතන තව කිලෝමීටර් 5ක් හෝ 6ක් අතර ගමනක් තියෙනවා. කොහොම හරි මෙතනට පෙන්නනවා ඉන්දිකටු පානට කිලෝමීටර් 2ක් ඊළඟට තියෙනවා. ඉන්දිකටු පාන ළඟ ඉඳන් මම හිතන්නේ 2ක් කියන්නේ උඩට අනිවාර්යෙන් ඊට වඩා තව 3ක් විතර තියෙනවා. ඒතකොට මම හිතන්නේ 5ක් වගේ ඇති. ආකම අපි පොඩ්ඩක් මෙතන රෙස්ට් එකක් කරන් ආයුතුරු ටික යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් බලමු vlog එක මොකද කියලා. දැන් පොඩි වැස්සකුත් තමයි. ඒකත් එක්ක පොඩ්ඩක් මතර ඉන්න තීරණය කරලා කට්ටිය. ගයිස් දැන් අපි ඉන්දිකටු පාන පහු කළා. මම හිතන්නේ තව ටික දුරයි තියෙන්නේ. කිලෝමීටර් 3.4ක් වගේ දුරක් ඇති මම හිතන්නේ. කවුරුත් නැහැ ෂේප් එක දැන් කරුණා කරගෙන යනවා. ඉතින් මාර මහන්සි. හැබැයි මම හිතන්නේ මහන්සියට මේක පට්ට ආතල් කියන්නේ ආතල් සහ පට්ට එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම මම හිතන්නේ ඒක හරියම වටිනාකමකුත් තියෙනවා අනිවාර්යෙන්ම. බලමු දැන් වෙලාව දැන් 8:00 අපි 12යි කාලට වගේ පටන් ගත්තේ පැය 8ක් මේ විද්දි නැගලා තියෙන්නේ. මම හිතන්නේ 12 අතර වෙලාවක් ඇද්දි මම හිතනවා උඩට යන්න පුළුවන් වෙයි කියලා. එක වගේ වෙන්න පුළුවන්. කොහොම හරි ඒ අතර කාලයක් වෙද්දී උඩට යන්න පුළුවන්. anyway අවුලක් නැහැ. දැන් ෂේප් එක යනවා කට්ටිය. එහෙනම් අපි යමු උඩට. ඔන්න ගයිස් එහෙනම් අපි රෑ 9ට වගේ ලඟ වෙද්දී අපි ඉන්දිකටු පාන ආවා. ඉතින් ඉන්දිකටු පාන ගාවින් තමයි පාරට අපිට සිරිපාදේ උඩමළුව දකින්න පුළුවන්. එහෙනම් අපි යමු ඉස්සරහට. ගයිස් දැන් ඔන්න අපි කිලෝමීටර් 12යි 2ක් නේ 12යි 2ක් ඉවරයි. දැන් තව තියෙන්නේ කිලෝමීටර් 1යි 8යි උඩමළුවටම. දැන් ඉන්නේ හරියටම කුරුවිට පාරයි රත්නපුර පාරයි සිට් වෙන තැන. Oh my god. Oh shit. Oh. සිරිපාදේ කරුණා කරගෙන යද්දී අපි දැක්කු ලස්සන view එකක් තමයි මේක. ඉතින් උතන අපිට ළඟින් පේන්නේ ලොකු ලයිට් දාලා තියෙන view එක නෙමෙයි. ඈතට පොඩි ඩොට් වගේ වෙන්නේ අපි දැක්කු view එක. ඉතින් රත්නපුරේ ඒ වගේම කොළඹ ඒ වගේම ඊට පස්සේ අපි ගත්තොත් එයාපෝට් සයිඩ් එක ඒ වගේ පළාතක්ම සුපිරිටම පේනවා. ඉතින් ඇත්තටම මාර view එකක් එක තියෙන්නේ. ඉතින් කැම්මේ ඒ view එක ලොකුවට පේන්නේ නැහැ ඇත්තටම. ඉතින් මම පුළුවන් වුණොත් අන්තිමට ෆොටෝස් ටිකක් දාන්නම් ඒ view එකේ. එහෙනම් අපි යමු vlog එකේ ඉස්සරහට. ගයිස් ඔන්න දැන් උඩමළුව පේන තෙක්මානේ ඉන්නේ දැන් අන්තිම මීටර් 100 වගේ තියෙන්නේ. දැන් හුලං කපොල් ළඟ ඉන්නේ. පට්ට හුලඟ කල්ලනවා. එහෙනම් අපි යමු අන්තිම ටික. කොහොම හරි කුරුවිටේ අවසාන කුරුවිට කරුණා කරපු ටිකේ අවසාන හරිය. එහෙනම් අපි යමු. හුලං කපොල්ල ඉන්නේ. පට්ට හුලඟක් තියෙනවා වන්න පේනවා. මේ පිළිදලින්ම කොහොම හරි අන්තිම ටික විපාශී කරුණා වෙයි. අපිට කරුණා කරන එකේ අවසාන හරිය. අපි යමු දැන් පාන්දර වෙලාව 2යි. මේ දැන් හරියටම පාන්දර 2යි. අපි යමු උඩට තචුට්ටයි. උඩට ආවා. පට්ටම් හතුරේ. පට්ටම් මහන්සි. තුටියක් නෙමෙයි. පෙනෙන්නේ බුදු හිමි පාමුලයි
ගයිස් ඔන්න පැය 10ක් ගමනක පස්සේ ගමනට ආවා. පට්ටම ජීතලයි. පට්ටම ඉක්මනට තියෙන්නේ. ඒ දැන් අපි ඊට යනවා ශ්‍රී පාදේ. ඉතින් ඊට පස්සේ විශ්‍රාම ශාලාවට පොඩ්ඩක් ඉන්න ඕනේ. එනේ අපි බලමු කොහොමද අපි ආවා. පැය 14ක් කිලෝමීටර් 14ක වැඩි. අන්තිමට අපි කොහොමද සප්පල පතරයි හිතෙන් පවා වදිම් වදිම් හිත්වල සුවයයි සෑන්ට හැමි දෙනෙන්නේ බුදු හිමි පාමුලයි දිනෙන් හෙටත් රැක ගනුමයි සමනුල මහස ගයිස් ඔන්න අපි දැන් බහින ගමන ඉන්නේ. දැන් 6ට ළඟයි 6ට 10ක් නෑ මම දැන් 6ට විතරයි මම ගන්නේ. මෙතනට සන්රයිස් එකක් පේනවා මේ තාම මම ගන්නේ පේන්නේ නැහැ සන්රයිස් එක. මම හිතන්නේ අද වැහිවලාකුළුනේ පොඩ්ඩක් තරක් වෙලා තියෙන්නේ සන්රයිස් එක. සාමාන්‍යයෙන් 5:45 වෙද්දී ඒක මේවාගේ තමයි කිව්වේ උඩ කට්ටිය. ඊට පස්සේ උඩ පේනවා. ඉතින් අපි පාන්දර 3:45ට විතර පටන් ගත්තා උඩ ඉඳන් පහළට කරනා කරන්න. මොකද මේ ඊගාවට එන්න කලින් මේ පහළට කරනා කරන එක තමයි අපේ ප්ලෑන් එක තිබ්බේ. ඉතින් දැන් අපි පහළට යනවා. අපි නල්ල තනි පාරෙන් අපි දැන් ආවා සීතලම ගාවටම. පිට දුරයි මම හිතන්නේ ගමනේ 4න් 2ක් ඉවරයි. තව 3 එකකට පොඩ අඩු ගණක් තියෙන්නේ. හිතේ හිතේ ගලන් යනවා. අපි යන්නේ. කොහමද අපි දැන් මේ අම්බරමේ ඉන්න බැලේ පොඩ්ඩක්. ඔන්න ගයිස් දැන් හැදෙනවලු හැදෙනවලු දන්නේ පාරේ පහරට කරුණාවේ අවසන් භාගයේ ඉන්නේ. තවත් කිලෝමීටරයක් වගේ දුර තියෙද්දි පල්ලෙහාට අපි යමු. ගයිස් ඔන්න සිරිපාද ගමනේ අන්තිමටම දැන් යන්නේ. තවත් පොඩි වක් ඉන්නේ නල තනියට. මම දැන් වෙලාව මට මාත් නම් ඇති. කොහොමද දැන් අපි බහිනවා. කොමාරි බලමු චුට්ටක් තියෙන ඉස්සරහට. ගයිස් දැන් මේ ඔයගලන්ට පේන්නේ රතුපාලම ගාම සුණු සමන් දෙවියන්ගේ රූපයක් තියෙනවා. ඊට අමතරව බුදුහාමුදුරුවෝ රූපයක් තියෙනවා. ඉතින් අපි ආවේ කුරුවිට පාරේ. කියන්නේ කරුණාකරේ ඉහළ කරුණාකරේ මේ කුරුවිට පාරේ. අපි පහළට කරුණාකරනේ හැදුවා. ඔන්න ගයිස් එනම් මකරතොරණ ගාවට ආවා. සාමාන්‍යයෙන් මකරතොරණ ගාවට ආවා කියන්නේ නිල වශයෙන් සිරිපාද ගමන ඉවරයි කියන එක. තව ටික දුරක් තියෙනවා අපිට නල්ල තන්නියට යන්න. ඒකත් යමු. කොහොම හරි මේ සිරිපාද ගමන නිල වශයෙන් අවසන්. තව ඒකට අපිට නල්ල තනියට යන්න තව ටික දුරක් තියෙනවා. එහෙනම් අපි ගිහින් බලමු. තව පොඩ්ඩක් තියෙන්නේ. හතනු කියන මේ වෙලාවේ යන්න ශක්තියක් ඇත්තෙම නැහැ. ඔන්න ගයිස් එහෙනම් අපේ තුන්වෙනි සිරිපාද ගමනත් ඒ විදියට අවසන් වෙනවා.
ඉතින් එහෙනම් අපි ලබන පාර අපේ 4 වෙනි සිරිපාද ගමනේ බ්ලොග් එකත් එක්ක සෙට් වෙමු. ලබන පාර අපි බලාපොරොත්තු වෙනවා සඳකල තැන්න පැත්තෙන් යන්න කොහොම වේද කියන්න බෑ. ඉතින් බලමු. ඉතින් තව ලබන පාර තවත් අලුත් පාරකින් යන්න බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. එහෙනම් අපි ගිහින් එන්න. එහෙනම් ජය වේවා හැමෝටම පරිස්සමින් ඉන්න. ඊළඟ බ්ලොග් එකත් එක්ක සෙට් වෙමු.